කවදා හරි හිතලා තියෙනවද රොබෝලා කොහොමද තමන්ගේ වටපිට දේවල් ගැන දැනගන්නේ කියලා? ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒකට ගොඩක් වැදගත් වෙන කෙනෙක් ගැන. ඒ තමයි සෙන්සර්ස්. මේ තියෙන්නේ දැනට වෙළඳපොලේ දකින්න පුළුවන් සෙන්සර්ස් වර්ග කිහිපයක්. අපි අද කතා කරන්නේ මේ අතරින් සෙන්සර්ස් වර්ග 3ක් ගැන. අපි මුලින්ම කතා කරන්න යන්නේ අල්ට්‍රාසොනික් සෙන්ස් එක ගැන. අල්ට්‍රාසොනික් සෙන්ස් එක වැඩ කරන්නේ හරියට වවුලෙක් වගේ. වවුලන්ට අඳුරදි පේන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ ඉදිරියේ තියෙන දේවල් අඳුනගන්නේ අල්ට්‍රාසොනික් සවුන්ඩ් පාවිච්චි කරලා. ඒ කියන්නේ අතිදැනි තරංග. අපි දැන් මේ කතා කරන අල්ට්‍රාසොනික් සෙන්ස් එකත් කරන්නේ ඒ වැඩේමයි. අල්ට්‍රාසොනික් නැත්තම් අතිදැනි තරංග කියලා කියන්නේ මිනිසාගේ ශ්‍රවණ පරාසයට වඩා වැඩි සංඛ්‍යාතයකින් යුත් තරංග. මේ තරංග පාවිච්චි කරලා තමයි අල්ට්‍රාසොනික් සෙන්සර්ස් දුර මනින්නේ. ඒක කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. අල්ට්‍රාසොනික් සෙන්ස් එකට මේ දුර මනින වැඩේට උදව් කරන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ට්‍රින් සහ එකෝ. ට්‍රින් කියලා කියන්නේ ට්‍රාන්ස්මීටර් එක. එකෝ කියලා කියන්නේ රිසීවර් එක. අතිදැනි තරංග නැත්තම් අල්ට්‍රාසොනික් සවුන්ඩ් පිට කරන්නේ ට්‍රින් එකෙන්. එතකොට ඒ පිට කරන ශබ්ද තරංග නැවත ලබා ගන්නේ කෝ එකෙන්. මේ සඳහා ගතවන සම්පූර්ණ කාලය ගණනය කළා තමයි අල්ට්‍රාසොනික් සෙන්සර් එකෙන් වස්තුවට තියෙන සම්පූර්ණ දුර හොයාගන්නේ. ඊළඟට අපි කතා කරන්නේ IR සෙන්ස් එක ගැන. IR සෙන්ස් එකත් අල්ට්‍රාසොනික් සෙන්ස් එක වගේ වස්තුන් හඳුනගන්න පාවිච්චි කරන්නේ තරංග. හැබැයි මෙතනදී අල්ට්‍රාසොනික් සෙන්සර් වල පාවිච්චි කරේ අතිදැනි තරංග වුණාට IR සෙන්සර්ස් වලදී පාවිච්චි කරන්නේ අදෝරක්ත කිරණ. IR සෙන්ස් එකටත් වස්තුන් හඳුනගන්න දෙන්නෙක් උදව් වෙනවා. ඒ තමයි ට්‍රාන්ස්මීටර් එක සහ රිසීවර් එක. මේ දෙන්නා වෙන් කළා හඳුනගන්න හරිම ලේසි. ට්‍රාන්ස්මීටර් එක විනිවිද පෙනෙන බල්බ් එකකින් යුක්තයි. ඒක IR LED කියලා කියනවා. රිසීවර් එක කළු පාට අඳුරු පාට බල්බ් එකකින් තමයි සෑදිලා තියෙන්නේ. ඒක ෆොටෝ ඩයෝඩ් කියලා හඳුන්වනවා. IR සෙන්ස් එකේදී ට්‍රාන්ස්මිටර් එකෙන් අදෝරක්ත කිරණ පිට කරනවා. ඒ පිට කරන අදෝරක්ත කිරණ නැවත රිසීවර් එකෙන් ලබා ගැනීම සිද්ධ වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ LDR සෙන්ස් එක ගැන. LDR සෙන්ස් එක ගත්තහම මේකේ ප්‍රතිරෝධය ආලෝකය අනුව වෙනස් වෙනවා. ආලෝකය වැඩි වෙද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. ආලෝකය අඩු වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා.